අයිබෝවන් මේ වීඩියෝ එකෙන් අපි කතා කරනවා හැමතිස්සම ඔයාලා අහන ප්‍රශ්න තුනක්. පළවෙනි එක මොකක්ද මේ Inlearn Institute of Skill Development මගින් පවත්වන එක් දින වැඩමුළුව. ආහාර විජලනය, බෝතල්කරණය සහ ඇසුරුම්කරණය කියන එක් දින වැඩමුළුව මොකක්ද? මේකෙදි උගන්වන්නේ මොනවද? දෙක සහතිකයක් දෙනවද? තුන මේ හදන ප්‍රොඩක්ට් විකුණලා දෙනවද? ආහාර විජලනය මේ වෙනකොට අති දෙවන්ත ක්ෂේත්‍රයක් බවට පත් වෙලා ඉවරයි. ඉතින් මෙන්න මේ අති දෙවන්ත ක්ෂේත්‍රයට පුංචි තැනකින් කෙනෙක්ට ඇතුල් වෙන්න පුළුවන් නම් ගොඩක් ලොකු ගමනක් යන්න පුළුවන්. ඉතින් මේ වෑයම ලංකාව ඇතුලේ අවම මූලික ප්‍රාග්ධනයකින් අඩුම මුදලකින් පටන් අරගන්න පුළුවන් ව්‍යාපාරයක් ගැන ඔයාලට කියලා දෙන්න. මේ වැඩමුළුවේදී අපි කතා කරනවා ආහාර හා සම්බන්ධ මූලික ශුද්ධ ජීව විද්‍යාව. මෙතනදී ශුද්‍රජීවීන් කියන්නේ කවුද? ශුද්‍රජීවීන් වර්ග මොනවද? යාලා ආහාර මත වර්ධනය වෙන්නේ කොහොමද? ආහාර නරක වෙන්නේ මොන හේතු හින්දාද? සහ ආහාර නරක වෙන එක නවත්තගන්නේ කොහොමද? මේ ටික අපි කතා කරනවා. ඊළඟට විජලනය සඳහා සුදුසු ආහාර තෝරගන්නේ කොහොමද? ඒ තෝරගත්ත ආහාර විජලනයට පෙර මුලින්ම කරන්න ඕන දේවල් මොනවද? ප්‍රී ට්‍රීට්මන්ට් කියලා කියනවා අපි. එහෙම නැත්නම් මූලික ප්‍රතිකාර ක්‍රම කියලා කියනවා. සමහර අනුමත රසායන ද්‍රව්‍ය පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඒ වගේ දේවල් කීපයක් තියෙනවා. අපි ඒ ටික කතා කරනවා. ඊළඟට විජලන ක්‍රියාවලිය. මේ සඳහා විජලන යන්ත්‍රය භාවිතා කරන්න කොහොමද? නිවැරදි උෂ්ණත්ව පරාසයන් මොනවද? නිවැරදි කාල පරාසයන් මොනවද කියන එක අපි වෙනම කියලා දෙනවා සහ මේ සියලු දේවල් කරන්න කලින් අපි මුලින්ම ප්‍රොසීඩියර්ස් භාවිතයෙන් ඔයාලව ගෲප් වලට වෙනම වෙන් කරලා ඒ ගෲප් එකකට එක ගානේ ප්‍රොසීඩියර්ස් දීලා ඒ ගෲප් ටිකෙන් හදන ඒ ප්‍රොසීඩියර්ස් ෆලෝ කරලා හදන ප්‍රොඩක්ට්ස් ටික එහෙම නැත්නම් හදන ආහාර ටික විජලන යන්ත්‍රයට අතුල් කරලා විජලනය සිද්ධ වෙන්න අවස්ථාව දීලා විජලනය වෙන අතරතුරේ තමයි අපි මේ තියරි ටික කතා කරන්නේ. එතකොට දවස අවසානයේ ඔයාලම විජලනය කරපු ආහාර ඔයාලට බලන්න පුළුවන්. මේ වැඩමුළුවේදී ආහාර විජලනයට අමතරව කල් තියා ගන්න පුළුවන් තවත් ක්‍රමයක් විදිහට බෝතල්කරණය හඳුන්වලා දෙනවා. මේ ක්‍රමයේදී බ්‍රයින් ද්‍රාවණයක් ඇතුලේ එහෙමත් නැත්නම් සුක්‍රෝස් ද්‍රාවණයක් ඇතුලේ එහෙමත් නැත්නම් පළතුරු යුෂ ද්‍රාවණයක් ඇතුලේ එළවලු සහ පළතුරු ජීවාණුහරණය කරපු බෝතල් වල අවුරුද්දක් පමණ කාලයක් සමහර වෙලාවට ඊට වැඩි වෙන්න පුළුවන් අවුරුද්දක් පමණ කාලයක් කල් තියා ගන්න පුළුවන් විදිය අපි කතා කරනවා. මේ හදාගත්ත නිෂ්පාදන නියමිත ප්‍රමිතියට ඇසුරුම් කරන විදිය අපි කතා කරනවා. ඇසුරුමක තියෙන්න ඕන ලක්ෂණ මොනවද? ඇසුරුම සඳහා පාවිච්චි කරන අමුද්‍රව්‍ය මොනවද? ඊළඟට ඇසුරුමක සඳහන් වෙන්න ඕන කරුණු මොනවද? මෙන්න මේ දේවල් පැහැදිලිව අපි සියලු දේ කතා කරනවා. අන්තිමට මේ ඉගෙන ගත්ත දේවල් බිස්නස් මොඩල් එකකට ගන්න කොහොමද? බිස්නස් එකක් පටන් ගන්න කොහොමද? ව්‍යාපාර ලියාපදිංචිය, ඒ හා සම්බන්ධ රාජ්‍ය ආයතන, ඊළඟට ඒ රාජ්‍ය ආයතන වලින් අපිට ගන්න පුළුවන් සේවාවල් මොනවද? ඒ සියලු දේ අපි පැහැදිලිව කතා කරනවා. තවත් දෙයක්. මේක ව්‍යාපාරයක්නේ. ව්‍යාපාරයක් නම් ව්‍යාපාරය ආරම්භ කරන්න මූලික ප්‍රාග්ධනයක් අත්‍යවශ්‍යයි. එතකොට මේ වගේ ව්‍යාපාරයක් සාමාන්‍යයෙන් අවම මූලික ප්‍රාග්ධනයකින් අපිට පටන් ගන්න පුළුවන්. අපි ඒක මේ වීඩියෝ එකේ මුලින්ම කිව්වා. අපි දල වශයෙන් ගත්තොත් එහෙම රුපියල් 50000කින් 60000කින් වගේ ඊට වඩා අඩු මුදලකින් මේක පටන් ගැනීමේ හැකියාවක් තියෙනවා. කිසියම් පුද්ගලයෙක් ඉන්නවා එයාට මේ රුපියල් 50000 60000 සම්පූර්ණ කරගැනීමේ අපහසුතාවයක් තියෙනවා. අන්න එහෙම වුණොත් මොකද කරන්නේ? නිකන් හිතන්න මෙන්න මෙහෙම. ඒ පුද්ගලයා රාජ්‍ය සේවකයෙක් නෙවෙයි. ඒ පුද්ගලයා පෞද්ගලික අංශයේ සේවකයෙකුත් නෙවෙයි. එයාට දීපල අපේකුත් තියන්න විදිහක් නැහැ. ඒ හින්දා ලෝන් එකකටවත් ඇප්ලයි කරගන්න විදිහක් නැහැ කියලා. ඒත් ඔබට බැංකුවකින් ලෝන් එකක් ගන්න පුළුවන් දීපල අප රහිතව ලක්ෂ 2ක් දක්වා. අපි දෙනවා කියලා නම් නෙවෙයි කියන්නේ. අපි ලෝන් දෙන්නේ නැහැ. බැංකුවකින් ගන්න මූල්‍ය ආයතනත් නෙවෙයි. මූල්‍ය ආයතනයකුත් නෙවෙයි. බැංකුවක්. බැංකුවකින් ගන්න පුළුවන් විදිය අපි කතා කරනවා. සහතිකයක් දෙනවද? ඔව් දෙනවා. මෙහෙම චුට්ටක් පැහැදිලි කරන්නම්කෝ. Inlearn අපි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කර්මාන්ත සහ වාණිජ කටයුතු අමාත්‍යාංශයේ අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ස්ථාපනය කරලා තියෙන ශ්‍රී රාජකීය පදනම මගින් මෙහෙයවන අන්තර්ජාතික ව්‍යාපාර සංවර්ධන සංසදයේ සහතිකලත් සමාජිකයෙක්. ඒ හින්දා අපිට පුළුවන් රාජ්‍ය ලාංඡනය ඇතුළත් වෙලා තියෙන
ශ්‍රී රාජකීය පදනමේ ලාංඡනයක් සහිතව මේ පේන්න තියෙන්නේ ඔයාලට රයිට් මෙන්න මේ ලාංඡනය සහිතව අපි ඔයාලට සාධකයක් පිළිනවා. මේ සහතිකය ගොඩක් වැදගත් ඒ වගේම ගොඩක් පිළිගන්න සහතිකයක්. සහතිකයක් විතරක් නෙමෙයි සහතිකෙත් එක්ක අපි ප්‍රතිලේඛනයක් ට්‍රාන්ස්ක්‍රිප්ට් එකක් ඔයාලට දෙනවා. මේ ට්‍රාන්ස්ක්‍රිප්ට් එක ඇතුලේ ඔයාලා ඉගෙනගත්ත දේවල් පියවරෙන් පියවරට මොනවද කියන එක පැහැදිලිව විස්තර කරලා තියෙනවා සහ කිසියම් පුද්ගලයෙකුට මේ සහතිකය ඇත්ත එකක්ද අපි ඇත්තටම දීපු සහතිකයක්ද අපි මේ වගේ කෝස් එකක් එහෙම නැත්නම් මේ වගේ පාඨමාලාවක් කරාද කියන එක සහතික කරගන්න ඕන නම් එයාලට වෙරිෆිකේෂන් ඔෆිස් එකේ ඊමේල් ඇඩ්‍රස් වෙනම දීලා තියෙනවා. එතකොට අපේ වෙරිෆිකේෂන් ඔෆිස් එක හරහා ඔයාලට සහතිකය සහතික කරගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා ජොබ් එකකට යනකොට හරි එහෙම නැත්නම් ව්‍යාපාර ලියාපදිංචියේදී ওই සහතිකය ඉදිරිපත් කරනවා නම් ඒ ව්‍යාපාර ලියාපදිංචි කරන ආයතනයට පුළුවන් අපිට අපිව සම්බන්ධ කරගෙන මේ සහතිකය ඇත්ත එකක්ද මෙයා මෙහෙම ඉගෙන ගත්තද කියන එක වෙරිෆයි කරගන්න. අපින් කරන මට අමතරව ශ්‍රී රාජකීය පදනම හරහාත් ඔයාලට මේක වෙරිෆයි කරගැනීමේ හැකියාව තියෙනවා. මේ හදන ප්‍රොඩක්ට්ස් විකුණලා දෙනවද? අපි ඒක මෙහෙම කතා කරන්න ඕනේ නැහැ. අපි යන් ඉන්ටර්නෙට් එකට. රයිට් අපි දැන් අවිල්ල ඉන්නේ Google එකට. අපි මෙතනින් චෙක් කරලා බලන්න යන්නේ අපි මේ හදන්න යන විජලනය කරන ආහාරවල මිල ගණන් කොහොමද කියලා. මිල ගණන් කොහොමද කියලා ලෝක වෙළඳපොලේ එහෙම නැත්නම් අන්තර්ජාතිකව මේවා විකිණෙන මිල ගණන් සහ මේවට තියෙන ඉල්ලුම ගැන හොයලා බලන්න යන්නේ. රයිට් අපි යන් Amazon site එකට මෙන්න Amazon එක එකේ අපිට ඕනම දෙයක් මිලදී ගන්න පුළුවන්. මේකේ කලින් අපි සර්ච් කරපුවා තියෙනවා මේ dehydrated bananas. විජලනය කරන ලද බනානා කොච්චරනම් කෙසෙල් අපි විසි කරනවද මේ බලන්න විජලනය කරපු පැකට් එකක්. මේ පැකට් එකේ මිල රුපියල් 3600 ගාණක් වෙනවා. ඊළඟට තව මේ වගේ පැකට් එකක් තියෙනවා. ඒකේ මිල රුපියල් 6000 ගාණක් වෙනවා. ඊළඟට මෙතන තව පැකට් එකක් දාලා තියෙනවා රුපියල් 4000 ගාණක් වෙනවා. මේ කෙසෙල්ලා වෙන මොකුත් නෙමෙයි. කෙසෙල් විජලනය කරලා තියෙන්නේ. විජලනය කරාට පස්සේ මෙන්න මේ වගේ මිල පරාස වලට තමයි අපිට මේව විකුණන්න පුළුවන් වෙන්නේ. මේ බලන්න 5000 ගාණක් 6000 ගාණක් මේකේ 4000 ගාණක් මේ හැමදේසෙම පැකට් එකක්ම විකුණනවා කියලා එකක් නෑ හරි. සමහර තැන්වලදී පැකට් දෙක තුනක මිලත් මෙහෙම එකට යාලා දාලා තියෙනවා. ඉතින් කොහොම ගත්තත් ආන් මෙන්න මෙතන බලන්න දැක්කද? මෙන්න තව අලුත්ම ප්‍රොඩක්ට් එකක් වගේ නිකන් පේන්නේ. මොකද්ද මේ කරලා තියෙන්නේ? චොකලට් බනානා චිප්ස් වැලියු ඇඩිට් කරලා නිකම්ම විජලනය කරලා දෙන්නේ නැතුව මේකට චොකලට් දවටලා තියෙනවා. චොකලට් දවටලා තියෙන එක රුපියල් 5000 ගාණක් වෙනවා. කොහොම තමයි වැලියු ඇඩිෂන් කරලා ප්‍රොඩක්ට් වල මිල වැඩි කරන්න පුළුවන්. ඊළඟට දැන් අපි ගත්තේ බනානානේ. අපි ඊට පස්සේ අඳුරන එකක් ගමු තව පයිනැපල්. විජලනය කරන ලද අන්නාසි වල මිල ගණන්. අපි බලමු මෙන්න මේ බලන්න. මේන් තව පැකට් දෙකක් මං හිතන්නේ මෙතන පැකට් දෙකක් දෙනවා රුපියල් 6000 ගානකට ග්‍රෑම් 170 පැකට් දෙකක්. ඊළඟට මෙතන දාලා තියෙනවා ග්‍රෑම් CA දොඩම් තෙති ඔරෙන්ජ් ස්ලයිසස් පැකට් එකක් සහ අන්නාසි තෙති පැකට් එකක් ග්‍රෑම් CAම මේ පැකට් දෙක රුපියල් 10000 ගානකට දෙන්නේ. බලන්න මෙතන 6000 ගානක් ඊළඟට 7000 ගානක් මෙතන ඊළඟට තව බලන්න පහළ මේ හැම එකකම මේ 8000 ගණන් 5000 ගණන් 6000 ගණන් 6000 ගණන් කොහොම තමයි යන්නේ. ඊළඟට චෙක් කරලා බලමුකෝ අපි තව දන්න අඳුරන එකකට ගිහිල්ලා බලමු මැන්ගෝ හරි විජලනය කරලාද අඹවල මිල ගණන් කොහොමද මේ බලන්න මෙතන පොඩි පැකට් දෙකක් 2600 ගාණක් වෙනවා. ඊළඟට මෙතන පැකට් තුනක් 4000 ගාණක් වෙනවා. මෙතන නම් පැකට් ගොඩක් මගින් පැකට් 10ක් යනවලු 11000 ගාණකට. ඉතින් ඒ විදිහට තමයි මිල පරාසය තීරණය වෙන්නේ. මෙන්න මෙතන බලන්න මෙයාලත් මේ තව වැලියු ඇඩිෂන් කරපු ප්‍රොඩක්ට් එකක් dried chili mango. විජලනය කරලා ඒකට මිරිස් දාලා පොඩ්ඩක් වෙනස් කරලා හදලා තියෙනවා. මේක යනවා රුපියල් 6400 ගානකට. ඕක තමයි මෙයාලගේ අතේ. තව ලස්සනම එකක් තියෙනවා. මේ බලන්න මෙන්න මෙතන මේ අපි කලින්ම කතා කරපු එකේ ගිය මාසේ මෙතන 200ක් විකිණිලා තියෙනවා මේ රුපියල් 2640 ගානේ. ඕක තමයි ලෝක වෙළඳපොලේ ඉල්ලුම සහ ඒ වගේ මිල ගණන් තියෙන විදිහ. අපි ළඟට තව එකක් චෙක් කරලා බලමු. අපි මොරින්ගා පවුඩර් එකක් බලමු. ඒ කියන්නේ මුරුංගා පවුඩර් සාමාන්‍යයෙන් ප්‍රසිද්ධම එකක්නේ. මුරුංගා කොළ පවුඩර් එකක්. මේ යන්නේ මේකේ නම් ලෝස් ටී ලීෆ්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ මෙතනදී මෙයාලා මුරුංගා කොළ විජලනය කරලා ඒක කුඩු කරලා ඊට පස්සේ ඒක තේ බොන විදියට හදලා තියෙනවා.
මේක රුපියල් 4,000 ගාණක් වෙනවා. ඊළඟට මෙතන 8,000 ගාණක් එනවා. මෙතන පැකට් එකක් මෙතන පැකට් 3ක් තමයි මේ 8,000 ගාණකට දෙනවා කියලා දාලා තියෙන්නේ. බලන්න රුපියල් 3,000 ගණන් ඊළඟට ආය 8,000 ගණන් ඔන්න ඔය වගේ මිල පරාසයන් වලට තමයි මේක යන්නේ. මෙතන තියෙන මේ මුරුංගා පවුඩර් එක අරගෙන ඒ එක්ස්ට්‍රැක්ට් කරලා ඊට පස්සේ ඒක කැප්සියුල්ස් වලට දාලා වෙනම ප්‍රොඩක්ට් එකක් විදියට දීලා තියෙනවා. මම මේක ඇතුළට ඇවිල්ලා බලලා තියෙන්නේ මෙන්න බලන්න. මේ පේනවද? පැහැදිලිව බලන්න පුළුවන් මෙන්න මේ හරි මේ දාලා තියෙනවා කැප්සියුල්ස් ටික. කොහොම තමයි මුරුංග වල විස්තරය. තව ඒකෙන් හදන්න පුළුවන් එක එක ප්‍රොඩක්ට්ස් තියෙනවා. ඒ වගේ මිල පරාසයන් යනවා. අපි චුට්ටක් බලමු අපිට ටිකක් ෆැමිලි එකක් තියෙනවා නේද? තේ කොළ. කී කියලා බලමු. රයිට්? තේ. තේ ඔන්න ගොඩාක් ಜಾති තියෙනවා. එකක් දෙකක් නෙවෙයි. මෙන්න මෙතන බලන්න. මෙන්න ලස්සන ප්‍රොඩක්ට් එකක් තියෙනවා. මේක අහම්බෙන් දැක්කේ. බලන්න මොකද්ද මේ කරලා තියෙන්නේ? හරි? මොකද්ද මේ තියෙන්නේ? අපි හොඳටම දන්න කටු අනෝදා කොළ. කටු අනෝදා කොළ ඩීහයිඩ්‍රේට් කරලා ඒක තේ එකක් විදිහට බොනවා. මෙන්න මේක තමයි මේ තියෙන්නේ. මේකේ මිල ගණන් කොහමද? අපි කෙලින් මිලුටක් එළියට ගිහලා බලන්න මෙන්න. රුපියල් 3,700 ගාණක් වෙනද අපි 7-5කට ගණන් ගන්නවද කියලා කියන්නේ මේ කටු අනෝදා කොළ ගස් යට නිකන් වැටිලා යනවා. එතකොට ඕක තමයි ලෝක වෙළඳපොලේ මේවට තියෙන ඉල්ලුම. ඊළඟට මම නිකමට මෙතන ටයිප් කරන්නම් ග්‍රීන් ටී කියලා. ග්‍රීන් ටී. ග්‍රීන් ටී කියලා ටයිප් කරපුවාම ඔන්න එනවා ග්‍රීන් ටී. අපි බලමු දැන් ග්‍රීන් ටී වල මිල ගණන් මේ විදිහට යන්නේ. අපි එහෙම කරමුද? ශ්‍රී ලංකන් ග්‍රීන් ටී වගේ එකක් ගහමුද? ශ්‍රී ලංකන් ග්‍රීන් ටී වගේ එකක්. මෙන්න ශ්‍රී ලංකන් ග්‍රීන් ටී එක එක බ්‍රෑන්ඩ් තියෙනවා. මම බ්‍රෑන්ඩ්ස් කියන්නේ යන්නේ නැහැ. මෙන්න මිල ගණන් යන්නේ කොහොමද? මේ බලන්න සිලෝන් DOP සිලෝන් ටී ග්‍රෑම් 500ක් රුපියල් 9,000 ගානකට යන්නේ. මේ ග්‍රීන් ටී හදන්න කිසිම ප්‍රශ්නයක් නෑ අපිට මේ ඉගෙන ගන්න තාක්ෂණයෙන් ගෙදර ඉඳන් කරන්න පුළුවන්. මේ ග්‍රීන් ටී හදන්න පුළුවන්. බ්ලැක් ටී එක නම් අපිට ගෙදර හදන්න අමාරුයි. right ඉතින් ඔය විදිහට තමයි ලෝක වෙළඳපොලේ මෙයාලගේ මිල පරාසයන් විහිදෙන්නේ. ඉතින් මේ මිල අපි තීරණය කරලා තියෙන මිලක් නෙවෙයි. මේක මේ වෙනකොටත් වෙළඳපොලේ පවතින මිනිස්සු මිලට ගන්න මිලක්. එහෙම නැතුව මේවා එකපාරටම දාලා විකිනෙන්නේ නැත්නම් මේ මිල ගණන් වලට තියාගෙන මෙයාලා කරගෙන යන්නේ නැහැ. මොකද හිතන්නේ? අපි මේ හදන ප්‍රොඩක්ට් වලට ලෝකයේ තියෙන ඉල්ලුම සහ ලෝකයේ විසින් යෝජනා කරලා දෙන මිල පරාසයන් ගැන. මෙහෙම හිතන්න. ඔබ හදන ප්‍රොඩක්ට් එක ඔබ ඔබේ ගමේ විකුණන්න උත්සාහ කරොත් ඒක කරන්න බැහැ මිත්‍රයා. ඒකට හේතුව ගමේ ගහකින් ගෙඩියක් කඩාගෙන පොළොස් ගෙඩියක් කොස් ගෙඩියක් කඩාගෙන ඒක පරිභෝජනය කිරීමේ හැකියාව තියෙන පුද්ගලයෙක් විජලනය කරලා හදපු ප්‍රොඩක්ට් එකක් ඊට වඩා වැඩි මුදලක් දීලා ගන්නෙ නෑ. ඒක හරිම සරල සිද්ධාන්තයක්. එහෙනම් මේක අපි විකුණන්න ඕන කාටද? එහෙම ගෙඩියක් කඩාගෙන හදාගන්න බැරි කෙනෙක්ට. ඒකට මුළු ලෝකයටම විවෘත වෙන්න පුළුවන්, මුළු ලංකාවටම විවෘත වෙන්න පුළුවන්. ඔබ ගෙදර ඉඳන් ඉන්ටර්නෙට් එහෙමත් නැත්නම් අපි ගමුකෝ සෝෂල් මීඩියා, ඊමේල්ස්, වීඩියෝ ප්‍රොඩක්ෂන්ස් ඊළඟට AI තාක්ෂණය වගේ දේවල් යූස් කරලා පාවිච්චි කරලා ඔබ ඔබේ ප්‍රොඩක්ට් එක ඉන්ටර්නෙට් එක through මාකට් කරන්න පටන් ගත්තොත් ඔබ ලංකාවටම විවෘත වෙනවා සහ ඔබට ලෝකයටම විවෘත වීමේ හැකියාව තියෙනවා. අන්න එතන තමයි ඔබේ මාකට් එක තියෙන්නේ. එහෙම නැතුව හදලා ගෙදර විකුණන්න යන්න එපා. හදලා ගමේ විකුණන්න යන්න එපා. ඒක කරන්න බෑ. මේ තියෙන ඉල්ලුම කොතනද තියෙන්නේ කියලා දැනගෙන අන්න එතෙන්ට අදාළව ඔබේ සැපයුම සපයන්න. මෙන්න මෙහෙම දෙයක්ත් කියන්න. Indian Institute of Skill Development මගින් ඔයාලට සම්පූර්ණ දැනුම සහ කුසලතාවය ලබා දෙනවා ආහාර විජලනය කරලා පැහැදිලි හොඳ ප්‍රොඩක්ට් එකක් හදාගන්න විදිය ගැන. ඒක ලෝකයට ගෙනියන්න ඕන නම් අපි අර කලින් කතා කරපු ඉන්ටර්නෙට්, ඊමේල්, සෝෂල් මීඩියා, වීඩියෝ ප්‍රොඩක්ෂන් අන්න ඒ වගේ දේවල් ගැන දැනුම. එමත් නැත්නම් තමෝකට එකතු වෙන්න ඕන බිස්නස් මැනේජ්මන්ට්, ඊළඟට AI තාක්ෂණය, ඊළඟට මාකටිං අන්න ඒ වගේ දේවල් ගැන දැනුම. ඔබට ගන්න Enlearn College of Higher Education. අපි ලෑස්ති ඔබට පාර පෙන්නන්න. ඔබ